ඉතින් මං අද යන්න ලෑස්ති වෙලා ඉන්නේ අපේ කැම්පස් එකේ තියෙන අවුරුදු උත්සවයට. මේ ඇඳුම දැක්කහම තේරෙනවනේ ඉතින් මං යන්න ලෑස්ති වෙලා ඉන්නේ අවුරුදු උත්සවයකට කියලා. මේ තමයි ඉතින් මගේ අවුට්ෆිට් එක. මට හිතුණා ග්‍රීන් කලර් තීම් එකකට ඇඳන ලස්සන වෙයි කියලා. ඔයගොල්ලොත් කියන්නකෝ බලන්න ග්‍රීන් කලර් මට ලස්සනද කියලා. ඊළඟට මම්මගේ මේකප් එක දාගත්තා. මම්මගේ මේකප් එක දාගත්තේ තනියමයි. මට ටික කාලෙකින් ඉඳන් හිතුණා මං යන ඉවෙන්ට් වලට සමහරක් ඒවට මගේ මේකප් එක මම්ම තනියෙන් දාගන්න ඕනේ කියලා. මේ මේකප් දාන්නේ සල්ලි නැතුවත් සැලෝන් එකක් හොයාගන්න බැරුවවත් නෙමෙයි. ඒක අමුතුම ෆීලින් එකක්. තමන් අතින්ම හැඩවෙනවා කියන එක මාර ලස්සන ෆීලින් එකක්. මටත් හිතුණා මාව මමම ලස්සන කරගන්න ඕනි කියලා. ඒ නිසා තමයි මං තනියම මේකප් එක දාගත්තේ. ඔයාලා දැන් කියන්නකෝ බලන්න මගේ මේකප් එක ලස්සනද කියලා. දැන් අපි මේ යන්නේ ඉවෙන්ට් එක තියෙන තැනට. අම්මයි තාත්තයිත් ගියා මාව ඉතින් ගෙනහින් දාන්න. මේ තියෙන්නේ මං අලුතින් දාපු නේල්ස්. මේව ලස්සනද කියලා කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. මේ තියෙන්නේ අයිවපරා මෙඩිකල් කැම්පස් ඇන්ඩ් හොස්ටෙල් ස්කූල් එකේ අවුරුදු උත්සවේ. ඒක ඒගොල්ල හරිම ලස්සනට ඕගනයිස් කරලා තිබ්බා. මාරම සතුටු දවසක් ඉතින් මේ තියෙන්නේ. මේ ගෙවිලා යන්නේ මාරම සතුටු වෙලාවක්. ඒ වගේම අවුවත් සැරටම තිබ්බා. අවුව තමයි ගොඩක්ම අමාරු දෙයකට තිබ්බේ. මොකද මේ දවස්වල අවුව නම් මාරම සැරයි. ඊළඟට මං ගියා හැන්ද මත දෙහිගෙඩිය තියාගෙන යන්නේ තරගෙට. දිනින නම් හම්බුන්නේ නැහැ. හැබැයි දින්නන්න නැතත් මාරම සතුටුයි. මේ වෙලාවේ හැටියට අම්මා මගේ දෙහිගෙඩිය වැටුණා බිම. දැම්මම දෙහිගෙඩිය වැටුණා කියන්නේ ඉතින් හිතා ගන්නකෝ ඔයාලා මොකක්ද උනේ කියලා. තියෙන්නේ අපේ ලෙක්චර්ස්ලාගේ සංගීත පුරුදු තරඟේ. මේකේ ඉන්නේ අපිට ගන්නන ලෙක්චර් ඉන්න එයා තමයි දිනින්නේ ඉතින්. ඉතින් අන්තිමටම අපිට DJ එකක් දාලා දුන්න හොඳට නටන්න කියලා. අපි ඉතින් හොඳටම නටුවා. මට මේ අවුරුදු උත්සවයේ තියෙන ඔක්කොම තරඟ වීඩියෝ කරගන්න බැරි වුණා. ඒ වුණාට වීඩියෝ කරගත්ත ටිකක් තමයි මම දැම්මේ. ඉතින් අපි හොඳට නටලා හවස වෙනකන් ඉඳලා සතුටින් ගියා. ඉතින් ඇත්තටම මාරම සතුටු දවසක් මේ දවස. මම ෆස්ට් ටයිම් වගේ තමයි මේ වගේ ඉවෙන්ට් එකකට සහභාගී වුණේ. ඉතින් මේ අපි ගත්ත ෆොටෝස් ටිකක්. මේ මගේ ලස්සන ෆොටෝස් ටිකක්. මේවා ලස්සන නම් ආල කමෙන්ට් එකක් දාන්න යන්නකෝ.
එහෙනම් ඔයාලා හැමෝටම ලබන සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.